දැන් නිවාඩු කාලය කියලා මාතෘකාවක් ආවා. නිවාඩු කාලය කියලා මාතෘකාවක් ආවා. අපි කොහොමද මේකට කරුණු ගොනු කරන්නේ? ඔව්. නිවාඩු කාලය කියලා මාතෘකාවක් ආවොත් කොහොමද කරුණු ගොනු කරන්නේ? නිවාඩු කාලය. ප්‍රශ්නයක් නේද? කොහොමද කරුණු ගොනු කරන්නේ? නිවාඩු කාලය ඔයාට ලැබෙන දේ. නිවාඩු කාලේ ලැබෙන දේ. ඔයා කරන දේ හොඳයි. හැබැයි මම කරමි කියලා මේක ලියලා හරියන්නේ නැහැ. 100% නිවැරදි වෙන්නේ නිවාඩු කාලය කොහොමද ගත වුනේ? නිවාඩු කාලය ගත වෙන්නේ කොහොමද? නිවාඩු කාලය අපට ලැබෙන්නේ මොනවද? නිවාඩුව කියනකොට සතුට විනෝදය. නිවාඩු කාලේ අපිට සතුට විනෝදය තියෙනවානේ. ඔව්. නිවාඩු කාලේ මොනවද තියෙන්නේ අපිට? සතුට විනෝදය තියෙනවා. නිවාඩු කාලේ අපිට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වෙනවා. ක්‍රීඩාව සෙල්ලම ක්‍රීඩාව සෙල්ලම් කොට අවස්ථාව ලැබෙනවා. ඊළඟට චාරිකා යනවා. චාරිකා වන්දනාව යනවා. චාරිකා යනවා. තව නෑදෑ ගෙවල් වල යනවා. නෑදෑයින් බැලීමට. නෑදෑයන් බැලීමට යාම. කිරියම්ම කිරියත බලන්න යනවා. නගරේ ඉන්නවනම් කිරියම්ම කිරියත ගමේ ඉන්නවනම් අපි ඒ අය බලන්න යනවා. නිවාඩුවක් එනකම් බලන් ඉන්නේ. අපි ඉන්නවා ඕගොල්ලන් ගෙදර. යාළුවන්ගේ ගෙවල් වල යන්න. නේ? යාළුවන්ගේ ගෙවල් වල යහළු යෙහෙලියන් බැලීමට අසනීපතාවයන් තියෙන අය. ඒ අතර ඉගෙනීමටත් කාලය වෙන් කරනවා. ඉගෙනීමට. දැන් ওই නිවාඩු කාලේ අපිට ඉගෙනීමට. මල් වවන්න, වගා කටයුතු, ගෙවල් පිරිසිදු කරන්න. ගෙවල් පිරිසිදු කිරීම අලුත් වැඩියාවට මල් වැවීම වගාවන් අපි මොකුත් හිතුවේ නැහැ ඔය නිවාඩු කාලේ කරන වැඩ ටිකක් පෙළ ගස්ස ගන්නවා ඔය විදිහට. හරිද? නිවාඩු කාර්ය කරන වැඩ ටිකක් ඔය විදිහට පෙළ ගස්ස ගන්න. දැන් ඊට පස්සේ තමයි හිතන්නේ අපිට මේ වාක්‍ය හැම එකක්ම ලියන්න උක්තයක් අවශ්‍යයි. ඇයි? උක්තාක්‍යයට ගලපා නිවාඩු කාලය යන මාතෘකාව යටතේ උක්තාක්‍යයට ගලපා වාක්‍ය 3ක් ලියන්න. එහෙනම් කවුද අපි උක්ත කරන්නේ මෙතන? කවුද උක්තය? මෙතන තියෙන්නේ නිවාඩු කාලය වෙන අපි නිවාඩු කාලය උක්ත වෙන විදිහට ලියමු. නිවාඩු කාලය. අපි නිවාඩුව උක්ත කරමු. නිවාඩු කාලය. නිවාඩු කාලය. එතකොට මේකේ කාලයක් ගැන තීරණය වෙන්නේ නැහැ. ඉදිරියට එන්න පුළුවන් මේක ගිහිල්ලා තියෙන්න පුළුවන් අපිට නිවාඩු කාලය කියන මේ මාතෘකාව තුල මේක ලියන්න ඕන. කාලය තීන්දුව වෙන්නේ නැහැ. එහෙනම් වර්තමානයේ ලියන්න.
ආඛ්‍යාතය. මෙන්න මේ වගේ ක්‍රියාපද ටිකක් මේකට දාමු. වෙයි. දෙයි. කරයි. මොකද ක්‍රියාපදයක් ඕනමයි. උක්තේකුත් ඕනමයි. නිවාඩු කාලය. මුකුත් දුන්නේ නැහැ. මම නිවාඩු කාලය ගත කළ හැටිද යාළුවෝ ගත කරපු හැටිද මුකුත් නැහැ. මම කියන්නේ මේ නිවැරදිවම අපි මේ තීන්දුව ගන්නෙ කොහොමද? නිවාඩු කාලය. පාසල් නිවාඩු කාලය. හරිද? හා. එහෙනම් අපි ඔන්න වචන ගොනු කරන්නේ කොහොමද මේකද? නිවාඩු කාලය. එක. දැන් අපිට මේක උක්තාක්‍යද ගලපා වාක්‍ය තුනක් නේ දෙන්න ඕනේ පුතේ. එහෙනම් අපි උක්තේ නිවාඩු කාලය ගන්න. නිවාඩු කාලය. නිවාඩු කාලය සතුට විනෝදය. නිවාඩු කාලය අපට සතුට විනෝදය ගෙන දෙයි. අපට සතුට විනෝදය ගෙන දෙන නිවාඩු කාලය අපට සතුට විනෝද ගෙන දෙන කාලයක් වෙයි. ඊනොත් බලන්න වචන පහක්. නිවාඩු කාලය අපට සතුට විනෝදය ගෙන දීමට සමත් වෙයි. අය ක්‍රීඩා කිරීමට සෙල්ලම් කිරීමට අපට ඉඩ ලබා දෙයි. පිටු මතේ ක්‍රීඩා කිරීමට සෙල්ලම් කිරීමට අපට කාලය උදා කර දෙයි. කවුද? නිවාඩු කාලය. නිවාඩු කාලය නෑදෑයන් බැලීමට යහළු එළියන් බැලීමට යාමට අපට ඉඩ ලබා දෙයි. අමතර ඉගෙනීම් කටයුතු වලට නිවාඩු කාලය. අමතර පන්ති දානවා ගුරුවරු. නේද? අපි යනවා ඒවට. එහෙනම් අමතර ඉගෙනීම් කටයුතු සඳහා නිවාඩු කාලය අපට ඉඩ ලබා දෙයි. පොඩි පොඩි ක්‍රියාකාරකම් කරන්න, සෙල්ලම් කරන්න, විනෝදජනක වැඩ කරන්න අපට ඉඩ ලබා දෙනවා. නිවාඩු කාලය තමයි මේ අපට දෙන්නේ. නිවාඩු කාලය අපට සතුට දෙනවා. නිවාඩු කාලය අපට විනෝදය දෙනවා. වචන වැඩි කරගන්න මේ වැනි කරුණු දෙකක් විතර එකතු කරන්න. එච්චරයි තියෙන්නේ. කාටවත් මේවට වැරදි දාන්න බෑ ඒක. මම නිවාඩු කාලේ මේක ඔයත් මම කතාවක් නෑ. මමද යාළුවෙක්ද යාළුවන්ටත් මේ නිවාඩුව තියෙනවා. මටත් තියෙනවා. අම්මට පොරේ යන්න තියෙන නිවාඩුව ලැබෙනවා. එතකොට අපිට කියන්න බෑ මේක දෙයි. උක්ත කළා ලිව්වහම කෙනෙකුට හරි දෙයි. නමුත් වඩා නිවැරදි මෙන්න මේක නිවාඩු කාලේ අපි උක්තේ හැටියට ගත්තා. ඊට පස්සේ වචන කීපයක් පෙළ ගැස්සුවා. වෙයි දෙයි කරයි. නිවාඩු කාලය අපට සතුට විනෝදය ගෙන දීමට සමත් වෙයි. අපට සතුට විනෝදය ගෙන දීමට නිවාඩු කාලය සමත් වෙයි. අපට සතුට විනෝදය ගෙන දීමට මේ නිවාඩු කාලය අතෙන් යනවා. නිවාඩු කාලය සමත් වෙයි. නිවාඩු කාලය අපට සතුට විනෝදය ගෙන දෙයි. සෙල්ලම් කිරීමට ඉඩ හසර නිවාඩු කාලය අපට ලබා දෙයි. බලන් ඉන්නේ නිවාඩු වෙනකන් සෙල්ලම් කරන්න. එහෙනම් පුතේ ඔන්න ඔය විදිහට වාක්‍ය ටිකක් පෙළ ගස්ස ගන්න. දැන් ඔබේ වාක්‍ය ඔබ කොහොමද හදන්නේ? මම ඒක නිවැරදි කරලා දෙන එක තමයි මගේ වගකීම. ඔයා මේ කටු වැඩේ ලියා ගන්න. මේ සැලැස්ම ලියා ගන්න. සැලැස්ම ලියාගෙන 1 2 3 කියලා වාක්‍ය තුනක් අනිවාර්යෙන් ලියන්න. ලියලා අනිවාර්යෙන් මට කියන්න. මට මේකේ මෙන්න මේ වාක්‍ය තුන කියලා ඔයාට දෙන්න පුළුවන්. හැබැයි ඔයා මේක තේරුම් ගන්නේ නැහැ. එතකොට ඔයා කටපාඩම් කරලා තියාගන්න. මොකටද අපි කටපාඩම් කරලා? අපේ ටාගට් එක රචනා 120. රචනා 120 කටපාඩම් කරගන්නේ මොකටද? රචනා නෙමෙයි මේවා. වාක්‍ය. මොනව කරන්නද? අපිට මේ මන්ත්‍රයක් නම් කමක් නැහැ. ජප කරගන්න කටපාඩම් කරලා. එහෙම නැත්නම් කවියක් ගීතයක් නම් කමක් නැහැ. කටපාඩම් කරලා තියාගන්න. නේ? පී.බී. අල්විස් පෙරේරා මහතා විසින් රචනා කර මගේ රට කයිපන්තිය නම් කමක් නැහැ. කටපාඩම් කරලා තියාගන්න. ඇයි? පස්සේ ඕන වෙයි.
ඇයි අපි වාක්‍ය කඩපාඩම් කරලා තියාගන්නේ? වාක්‍ය කියන්නේ අපිට ඒ වෙලේ එන චින්තන ශක්තියත් එක්ක ගොනු කරන්න පුළුවන් දෙයක්. අවදාකවත් ඔයාගේ නිර්මාණශීලීභාවය ඇති වෙන එකක් නැහැ වාක්‍ය කඩපාඩම් කරලා. ඒ වෙලෙට එහෙනම් සැලැස්ම හදාගත්ත ඔළුවට ගන්න සැලැස්ම මේක තමයි ක්‍රමය. එහෙම. ඒක නිසා ඒ ලෙඩේට ඒ බෙහෙත. ඒක නිසා එක දෙයක් මම ඔයාලට කියන්න. ඔයා ලියන වාක්‍ය තුන ලියලා ඉරක් ගහලා තියාගන්න. දැන් යාළුවෝගේ වාක්‍ය කියනකොට හොඳයි කියලා මම කියනවා නියම වාක්‍යයක්. ඔයා ඒක තරුවක් දාලා ලියා ගන්න. ඇයි ඒ? පාඩම් කරන්න නෙමෙයි. ඔයාගේ වාක්‍යයත් ඒ විදිහට නිවැරදි කරගන්න. ඊට පස්සේ ඔයාගේ වාක්‍ය නිවැරදි කරගෙන ඒක ඔයාගේ කරගන්න. ආවොත් මෙවැනි මාතෘකාවක් ලියන්නේ මෙහෙමයි කියලා ඔළුවට ගන්න. හරි නේද? ඔච්චරයි මගේ උදව්ව. එහෙනම් මම චුට්ටක් ඉවත් වෙන්නම්. පුතාලා මේක ලියා ගන්න නිවාඩු කාලය කියලා 1 2 3 කියලා වාක්‍ය 3ක් ලියලා දෙන්න මට. මට වැඩිය ලස්සන වාක්‍ය ඔයා ලියයි. හරි. කො කියන්නේ පුතේ බලන්න වාක්‍ය ලියමුවා. හරි. අපි දෙනවා කවුද? නිවාඩු කාලය අපට සතුට විනෝදය ගෙන ඒමට සමත් වෙයි. හරි. අමතර ඉගෙනීමටද නිවාඩු කාලය ප්‍රයෝජනවත් වෙයි. අමතර ඉගෙනීමට නිවාඩු කාලය ප්‍රයෝජනවත් වෙයි. හොඳටම හොඳයි. එය අපට ගෙවල් දොරවල් අලුත් වැඩියා කර ගැනීමට උදව් කරයි. ඔව්. ඒ කියන්නේ මොකද්ද? නිවාඩු කාලය. හරි. වාක්‍ය තුල තියෙනවා නිවාඩු කාලය. ඒ කියන්නේ නම් නිවාඩු කාලයේ උක්තයක් තියෙනවා වාක්‍යයක් තියෙනවා. ඔයාගේ වාක්‍ය තුන හරියටම හරි. ලකුණු 6යි. Thank you. අන්න සතුටු වෙන්න. තේරුණානේ? හා ඊළඟට. සර් කියන්න පුතේ. නිවාඩු කාලය අපට විනෝදය ගෙන දීමට සමත් වෙයි. ඔව් නිවාඩු කාලය අපිට සතුට විනෝදය ගෙන දෙයි. සතුට විනෝදය ගෙන දීමට සමත් වෙයි. පොත් කියවීමට විවිධ ක්‍රීඩා හා සෙල්ලම් කිරීමට අවස්ථා උදා කර දෙයි. පොත් කියවීමට සෙල්ලම් කිරීමට අවස්ථා උදා කර දෙයි. නිවාඩු කාලයේ නෑදෑයින් බැලීමට හා විනෝද චරිකා යෑමට අවස්ථාව ලබා දෙයි. හරියටම හරි. අවස්ථාව ලබා දෙයි. හරි.